අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාලා M.2 NVMe SSD එකක් අරගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලා මොනව ගැනද සැලකිලිමත් වෙන්න ඕන. මොකද NVMe එකක් කියපු පළියට මේ හැම NVMe එකම එක වගේ නෑ. මේකට අපි හොඳ බ්‍රෑන්ඩ් එකක් තෝරගන්න ඕනේ. එතකොට මේවා read write speed එක තියෙනවා. එතකොට මේවා generations තියෙනවා. එතකොට TBW කියලා value එකක් තියෙනවා. සහ මේකේ එක එක sizes තියෙනවා. ඔයා තෝරගන්න ඕනේ මොකක්ද? සහ තෝරගන්නේ කොහොමද? කතා කරමු මේ වීඩියෝ එකෙන් A to Z ඒ හැම දෙයක්ම. මුලින්ම ඔයාලට පොඩි අයිඩියා එකක් දුන්නොත් ඇයි අපේ කම්පියුටර් එකට NVMe එකක් අවශ්‍ය වෙන්නේ? අපි හිතමු සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික mechanical drive එකක් පාවිච්චි කරනවා කියලා. එහෙම වුණොත් අනිවාර්යෙන්ම ඔයාගේ කම්පියුටර් එකේ system එක සහ ඔයා කරන වැඩ හැම එකක්ම slow. හැබැයි ඊට වඩා 10 ගුණයක 15 ගුණයක විතර speed එකක් තියෙන drive එකක් තමයි මේ NVMe SSD එකක් කියන්නේ. ඉතින් අපි මුලින්ම කතා කරමු NVMe එකක් ගද්දි බලන්න ඕන මොකක්ද? අංක එකටම බලන්න ඕන ඔයාගේ motherboard එකට NVMe support කරනවද කියන එක. සමහර වෙලාවට අපි හිතමු ඔයා ළඟ laptop එකක් තියෙනවා. ඔයා හිතනවා මේක speed up කරගන්න මේකට RAM එකක් දාලා SSD එකක් දාලා upgrade කරගන්න. හැබැයි SSD එකක් දාන්න පුළුවන් කිව්වට ඔයාගේ කම්පියුටර් එකට දාන්න පුළුවන් වෙන්නේ NVMe එකක් නෙවෙයි. ඒකට හේතුව තමයි ඔයාට NVMe එකක් දාන්න පුළුවන් M.2 slot එකක් නැතිකම. ඉතින් එතනදී ඔයාට සිද්ධ වෙනවා 2.5 inch normal standard SSD එකක් දාන්න. මොකද mechanical drive එකට වඩා තරමක් ඒ drive එක හොඳයි. හැබැයි slot එකක් නැති නිසා ඔයාට M.2 NVMe SSD එකක් දාන්න බෑ. ඉතින් ඒක නිසා මුලින්ම බලන්න ඕන ඔයාගේ motherboard එකේ M.2 slot එකක් තියෙනවද කියන එක. ගොඩක් දුරට අලුත් computers වල නම් මේ M.2 slot එක තියෙනවා. ඉතින් එතනදී M.2 slot එක තියෙනවා නම් ඔයා බලන්න ඕන ඔයාගේ motherboard එකට support කරන NVMe generation එක මොකක්ද කියලා. ඒ කියන්නේ මේකේ generations තියෙනවා Gen 3, Gen 4, Gen 5 එක තමයි දැන් latest මේ යන්නේ. ඉතින් මේ තුනෙන් මොකක්ද support කරන්න කියලා අනිවාර්යෙන්ම ඔයා බලා ගන්න ඕන. අපි හිතමු ඔයාගේ motherboard එකට support කරන්නේ Gen 3 NVMe එකක් කියලා. හැබැයි ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව Gen 4, Gen 5 NVMe ඔයාගේ motherboard එකට plug කරලා සාමාන්‍ය විදිහට වැඩ කරගෙන යන්න පුළුවන්. හැබැයි එතන පොඩි ප්‍රශ්නයක් වෙනවා. ඒ ප්‍රශ්නේ ගැන මම මේ වීඩියෝ එකේ ඉස්සරහට කතා කරනවා. ඉතින් අංක එකටම බලන්න ඕන ඔයාගේ M.2 slot එකක් තියෙනවද සහ ඔයාගේ motherboard එකට support කරන NVMe generation එක මොකක්ද කියන එක. ඊළඟට ඔයාලා බලන්න ඕන form factor එක සම්බන්ධව. මේ NVMe වල form factors ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මේකේ ප්‍රමාණය අපිට බලා ගන්න පුළුවන් වෙනවා 22.42, 22.60, 22.80, 22.110 මෙන්න මේ වගේ SSD එක එක size වලින් තියෙනවා. 22 කියන්නේ මෙන්න මේ ඔයාට බලා ගන්න පුළුවන් වෙන දිග. මේ 22 කියන්නේ මිලිමීටර් 22. ඒ වගේම තමයි ඔයාට 42, 60, 80, 110 කියලා බලා ගන්න පුළුවන් වෙන්නේ මේ SSD stick එකේ දිග මිලිමීටර් වලින්. ඉතින් ගොඩක් වෙලාවට කම්පියුටර් motherboards වලට support කරන්නේ සහ most commonly use කරන්නේ මේ 22.80 කියන form factor එක. ඉතින් ඒක නිසා ඒක අපි දෙවනියට හොයාගන්න ඕන. හරි ඊළඟට ඔයාලා බලන්න ඕන ඔයාට අවශ්‍ය කරන capacity එක මොකක්ද කියලා. ඉතින් මම දැකලා තියෙනවා ගොඩක් අය 128 සහ 250 GB වගේ capacities use කරනවා. හැබැයි මම recommend කරනවා 500 GB වත් යන්න කියලා. ඒකට ප්‍රධානම හේතුව තමයි සාමාන්‍යයෙන් GB 250ක NVMe එකක් අපි දාගත්තට පස්සේ system එකටයි සහ අපිට අවශ්‍ය කරන softwares ටික install කරගත්තට පස්සේ මේ NVMe එක full වෙන්න ආසන්න වෙනවා. ඉතින් NVMe එකක් ටිකක් storage එක full වෙනවා කියන්නේ 80 90ට කිට්ටු වෙනවා කියන්නේ ඒ NVMe එක slow වෙන්න බලපානවා. ඉතින් slow වෙනවා කියන්නේ අපේ මුළු system එකම slow වෙන්න ඒක හේතුවක් වෙනවා. ඉතින් පුළුවන් තරම් try කරන්න 500 GB NVMe එකක් දාගන්න. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා නිකන් office work සහ entertainment වැඩ සාමාන්‍ය basic දේවල් කරනවා නම් මම recommend කරනවා 500 GB එක. ඒ වගේම තමයි video editing සහ gaming වගේ ඔයා focus කරගෙන මේ NVMe එකක් දානවා නම් මම recommend කරනවා 1TB 2TB වගේ NVMe එකකට යන්න කියලා. ඔයා කම්පියුටර් ෆීල්ඩ් එකේ කොච්චර ලොකු වැඩක් වුණත් වැඩක් නැහැ. ඔයා තවම use කරන්නේ Windows original නෙවෙයි නම්. crack නැතුව original use කරන්න ඔයාට කරන්න තියෙන්නේ Keyspan site එකට ඇවිත් key එකක් මිලදී ගන්න එක. Keyspan තමයි Microsoft Office, Windows 10, Windows 11 වලට අඩුම මිලකට 24/7 customer support එකකුත් එක්ක keys ගන්න තියෙන හොඳම තැන. key එකක් purchase කරන්න description එකේ තියෙන link එකෙන් ඇවිත් ඔයාට අවශ්‍ය product එක තෝරලා add to cart කරගන්න.
කරන්න. ඊට පස්සේ view card තෝරන්න. ඊට පස්සේ 150ක ඩිස්කවුන්ට් එකක් අරගන්න coupon code කියන section එකේ CLK50 කියලා type කරලා apply දෙන්න. ඔයා office package එකක් නම් අරගන්නේ CLK62 type කරන්න. පස්සේ proceed to checkout කරන්න. ඊට පස්සේ මේ එන form එකේ ඔයාගේ නම, address එක, email එක, phone numbers වගේ දේවල් දීලා fill කරගන්න. ඊළඟට CDZE pay කියන section එකේ තියෙන place order select කරන්න. අන්තිමට credit card කියන එකට tick එක active කරලා ඔයාගේ debit card informations දීලා payment එක complete කරන්න. දැන් ඔයා දුන්න ඊමේල් එකේ ඉන්බොක්ස් එකට කවදාවත්ම එක්ස්පයර් නොවන ඔරිජිනල් කී එකක් ක්ෂණිකවම ඔයාට ලැබෙනවා. ඊට පස්සේ අපි කතා කරමු මේ SSDs වල තියෙන ස්පීඩ් රේටින් එක සම්බන්ධව. ඉතින් ඔයාලට මතකනේ මම මේ වීඩියෝ එක පටන් ගද්දිම Gen 3, Gen 4, Gen 5 කියලා SSDs වර්ග 3ක් ගැන කිව්වා. ඉතින් අපිට මේ Gen එක වෙනස් වෙන්න මේකේ ස්පීඩ් එකත් වෙනස් වෙනවා බලා ගන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදියට අපි හිතමු Gen 3 SSD එකක් අපි අරගත්තොත් අපිට ඒකේ read write speed එක 3000 3500 අතර ස්පීඩ් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි Gen 4 SSD එකක් පාවිච්චි කරනවා නම් සහ අරගන්නවා නම් අපිට බලා ගන්න පුළුවන් වෙනවා 6000ත් 7000ත් අතර read write speed එකක් තියෙනවා. ඒ වගේම තමයි Gen 5 වලට ගියොත් අපිට read write speed එක 12000ත් 14000ත් වගේ වැලියු එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ කතා කරපු ස්පීඩ්ස් ටික නිකමට කම්පෙයාර් කරලා පෙන්නන්නද මැකැනිකල් ඩ්‍රයිව් එකේ ස්පීඩ් එකත් එක්ක. සාමාන්‍යයෙන් මැකැනිකල් ඩ්‍රයිව් එකක් අපිට read write එක බලා ගන්න පුළුවන් වෙන්නේ Mbps 150ත් 200ත් අතර ස්පීඩ් එකක්. ඉතින් අපි අවම NVMe එක ගත්තොත්, ඒ කියන්නේ Gen 3 NVMe එක ගත්තොත් අපිට read write speed එක 3000ත් 3500ත් අතර range එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ආසන්න වශයෙන් 10 ගුණයක විතර ඩිෆරන්ට් එකක් බලා ගන්න පුළුවන්. සහ Gen 5 SSD වලට ගියොත් මැසිව් ගැප් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට තේරෙන්නේ නැති සාමාන්‍යයෙන් මැකැනිකල් හાર્ඩ් ඩ්‍රයිව් එකක් සහ NVMe එකක ස්පීඩ් වෙනස මොන වගේද කියලා. ඒ වගේම තමයි අපි හිතමු ඔයාගේ මදර්බෝඩ් එකට සපෝට් කරන්නේ Gen 3 NVMe එකක් කියලා. අපි Gen 4 හරි 5 හරි NVMe එකක් ගත්තොත් මොකද වෙන්නේ? කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකට හේතුව තමයි මේ M.2 slot එකට backward compatibility support කරනවා. ඒ කියන්නේ ඔයාගේ Gen 3 වුණත් මේකට Gen 4 ප්ලග් කරන්නත් පුළුවන්, මේකට Gen 5 ප්ලග් කරන්නත් පුළුවන්. වෙන එකම වෙනස තමයි ඔයාගේ Gen 3 SSD එකක් සපෝට් කරන නිසා ඔයාගේ මදර්බෝඩ් එක උපරිම ස්පීඩ් එක ගන්න මේ NVMe එකේ read write speed එක 3000 3500ත් අතර ස්පීඩ් එකක්. හැබැයි කාරණේ කියන්නේ ඔයාගේ Gen 3 slot එකට Gen 4 එකක් attach කරලා ඔයාට අර 6000 7000 අතර ස්පීඩ් එක ගන්න බෑ. ඒක ලිමිට් වෙනවා ඔයාගේ මදර්බෝඩ් එක සපෝට් කරන උපරිම ස්පීඩ් එක වෙන 3500ට. ඉතින් ඔයා අර Gen 4 එකක් හරි 5 එකක් හරි ගත්තාම ඒ ප්‍රශ්නේ විතරයි තියෙන්නේ. එහෙම නැතුව අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව Gen 3 slot එකට මේක install කරන්න පුළුවන්. install කරලා පාවිච්චි කරන්නත් පුළුවන්. අර speed limit එක විතරයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි හිතමු ඔයා ඉදිරියේදී motherboard එක upgrade කරන්න බලාපොරොත්තු වෙනවා නම් Gen 4 හරි 5 හරි support කරන motherboard එකකට ඔයාට හැකියාව තියෙනවා Gen 4 හරි Gen 5 හරි NVMe එකක් ගන්න. එතකොට ඔයාගේ සල්ලි අපත යෑමක් වෙන්නේ නැහැ. හැබැයි එහෙම බලාපොරොත්තුවක් නැත්නම් ඔයාගේ Gen 3 motherboard එකක් නම් තියෙන්නේ අනිවාර්යයෙන්ම Gen 3 NVMe එකක් දාගන්න. ඒකට හේතුව තමයි Gen 4 5 කියන්නේ ටිකක් price gap එක වැඩි Gen 3 එකත් එක්ක compare කරද්දී. ඉතින් ඒක නිසා upgrade බලාපොරොත්තුවක් නැත්නම් ඔයාගේ motherboard එක support කරන generation එකේම NVMe එකක් අරගන්න. හරි, ඊට පස්සේ මේ NVMe වල එනවා TBW කියලා value එකක්. මේ TBW කියන්නේ මේ NVMe එකේ කොච්චර data write කරන්න පුළුවන්ද කියන එක. read නෙමේ write කරන්න පුළුවන්ද කියන එක. ඉතින් සාමාන්‍යයෙන් මේ value එක එන්නේ terabyte වලින්. සාමාන්‍යයෙන් මම මේ ඊයේ පෙරේදා අරගත්තා මෙන්න මේක. මෙන්න මේ Kingston drive එක. මේකේ TBW value එක තියෙනවා terabyte 320ක්. මේක මම සරලවම ඔයාලට explain කරොත් අපි හිතමු මම මේ drive එකේ හැමදාම data write කරනවා GB 100 ගානේ. හැමදාම හරිද? non stop හැමදාම GB 100ක් මම write කරනවා. අපි හිතමු ටිකක් heavy video editor කෙනෙක් මම හැමදාම files copy කරනවා GB 100ක විතර. එහෙම use කරොත් මට පුළුවන් මේ 320ක් TBW එක තියෙන drive එක අවුරුදු 7ක් 8ක් පාවිච්චි කරන්න. එහෙම පාවිච්චි කරාට පස්සේ ඒකේ TBW value එක ඉවර වෙනවා. value එක ඉවරුණා කියන්නේ මගේ drive එක ඕනම වෙලාවක damage වෙන්න සහ use කරන්න බැරි තත්වයට එන්න හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා මම highly recommend කරනවා TBW
TBW value එක 600ට වැඩි drive එකක් අරගන්න කියලා. ඒ වගේම තමයි SSD එකක ඊළඟට බලන්න ඕන NAND type එක. ඒ කියන්නේ මේ flash memory type එක බලන්න ඕන මොකක්ද තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අඩු ගානට තියෙන cheap NVMe වල අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ QLC කියන NAND type එක. ඉතින් QLC එකේ ගොඩක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ලොකු TBW එකක් නෑ. සාමාන්‍යයෙන් 320 ඔය වගේ TBW එකක් තියෙන්නේ. ඒ වගේම තමයි මේ QLC NAND type එක තියෙනවා සාමාන්‍යයෙන් regular works වලට හොඳයි. ඒ කියන්නේ entertainment purpose වලට අපිට office work කරන්න මේ වගේ දේවල් වලට. හැබැයි අපි හිතමුවා ටිකක් heavy video editing කරනවා, photo editing කරනවා, ටිකක් SSD එක heavily use වෙනවා කියලා. එතකොට අනිවාර්යෙන්ම ඔයා බලන්න මේ SSDs වල NAND type එක TLC ද කියලා. ඉතින් මම recommend කරන්නේ TLC NAND type එක තියෙන SSDs ගන්න. QLC එක ගොඩක් දුරට ignore කරන්න. ඒක ignore කරලා අරගන්න TLC NAND type එක තියෙන එක. සහ QLC එක ප්‍රශ්නයක් නෑ. සාමාන්‍යයෙන් basic වැඩවලට අපිට video editing වලට පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි මේ QLC එක ටිකක් reliable මදි කියලා තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට වඩා අපිට හොඳට use කරන්න පුළුවන් TLC NAND type එක. ඊළඟට ඔයාලා බලන්න ඕන අනිවාර්යෙන්ම thermal management එක ගැන. ඉතින් සාමාන්‍යයෙන් SSD එකක් ඔයා purchase කරද්දී ගොඩක් වෙලාවට SSD එක මෙන්න මේ විදිහට නිකන් එන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේක නිකන් circuit එකයි මේකේ sticker එකක් තියෙනවා. කිසිම thermal pad එකක් හරි නැත්නම් heat sink එකක් හරි නැහැ. ඉතින් ඔයාලා SSD එකක් ගන්නවා නම් heat sink එකක් තියෙන ඒක SSD එකේ durability එක හොඳයි. මොකද ඔයාගේ SSD එක ටිකක් heavy වැඩ කරනවා නම් මේකේ temperature එකක් generate වෙන්න පුළුවන්. ඉතින් ඒ temperature එක හොඳට manage වෙනවා heat sink එකක් එක්ක එන SSD එකක් ඔයා අරගත්තොත්. ඉතින් ඒකත් අනිවාර්යෙන්ම බලන්න. මෙන්න මේ විදිහට SSD එක આવොත් අනිවාර්යෙන්ම මේකට thermal pad එකක් හරි මේකට heat sink එකක් හරි attach කරලා පාවිච්චි කරන්න. ඒක ගැනත් සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි ඊළඟට SSD එකක් purchase කරද්දී brand එක වැදගත්ද? අනිවාර්යෙන්ම brand එක වැදගත්. මොකද අපිට market එකේ බලා ගන්න පුළුවන් වෙනවා cheap price එකට. ඒ කියන්නේ ඊටමත් අඩු මුදලකට අපි දන්නේවත් නැති SSD නැත්නම් NVMe brands තියෙනවා. ඉතින් සමහරලාට ඒව අරගෙන ටික කාලයක් පාවිච්චි කරද්දී අපි data lost වෙලා මුළු SSD එකම වැඩ කරන්නේ නැතිව යන්න පුළුවන්. ඉතින් ඒක නිසා ටිකක් දන්න කියන brand එකක් ගන්න. මේකට example එකක් දුන්නොත් Samsung NVMe ගොඩක් හොඳයි. යාළගේ technology සහ market එකේ lead කරන company එකක් තමයි Samsung කියන්නේ. ඒ වගේම තමයි Lex, Western Digital, Crucial මෙන්න මේ වගේ brands වලින් ගත්තොත් ඔයාලට වැඩිපුර කාලයක් මේ SSD එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මතක් කරනවා ඔයා කොච්චර හොඳ brand එකකින් SSD එකක් ගත්තත් ඔයාගේ data වලට එයාලා වග කියන්නේ නැහැ. එයාලා guarantee එකක් හරි warranty එකක් හරි දෙන්නේ SSD to SSD. ඔයාගේ SSD එක damage වුණොත් ඒක වෙනුවට තව එකක් දෙනවා මිසක් ඔයාගේ data වලට එයාලා වග කියන්නේ නැහැ. ඉතින් ඒක නිසා හොඳම දේ තමයි පුළුවන් තරම් ඔයාගේ data backup කරලා secure කරලා වෙනම disk එකක තියාගන්න එක. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි ඔයාලා SSD එකක් ගන්න යනවා නම් අනිවාර්යෙන්ම consider කරන්න ඕන. ඉතින් ඔයාලගේ අදහස කියන්නේ ඔයාලා SSDs පාවිච්චි කරනවද? ඔයාලගේ system disk එකේ SSD එකක් තියෙනවද? ඉතින් මමත් මේ ඊයේ පෙරේදා SSD drive එකකට upgrade එකක් කරා. ඒ වීඩියෝ එකත් ඔයාලට බලන්න මෙන්න මේ section එකෙන් දාන්නම්. ඉතින් ඒකත් බලන්න කියලා හැමෝටම invite කරනවා. ඉතින් අනිවාර්යෙන්ම comment කරන්න මේ වීඩියෝ එක සම්බන්ධව ඔයාලගේ අදහස. ගිහින් එන්න. එතකන් click